මේ ටෙලි නිර්මාණයේ නම ඇසූ සැනින් බොහෝ දෙනෙක්ට සිතුන දෙයක් තමයි මේක නම් අපේ රටේ එක් දේශපාලන පැතිකඩක් නිරූපණය කළා කියලා. ඒක නෙමෙයි කොහෙත්ම ඇත්ත. හැබැයි මේ ටෙලි නිර්මාණය විශිෂ්ට විශේෂ වූ නිර්මාණයක්. ඉතින් එම ටෙලි නාට්‍ය පිළිබඳව තමයි මේ කතා කරන්නේ. මේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න. තමුසේ මොකද්ද පත්තරේ? මම බ්ලොග් එකක් කරන්න. තමුසේ අඳුරන ලෝය කෙනෙක් ඉන්නවා. ඉන්න අය. දැන් ඒ ලෝයට කියලා දාපන් නඩුවක්. තමුසේ දැනගන්නවා තමුසේ මාධ්‍යවේදියෙකුට ගැහුවා. ගැහුවා? මාධ්‍යවේදීන්ට ගැහුවා. මාධ්‍යවේදීන්ට ගැහුවා. ඉතින් ආන්දර කඩියන තොපි වගේ මුන්ට කොහෙද හුත්තෝ? මාධ්‍යවේදීන් කියන්නේ. පලයන්න. අයි මේ පැත්ත පාත කරවොත් ඔගේ තෝ මරප්පකේ. ඒ ඔබ දුටුවේ සහෝදරයා කියන විශිෂ්ට ටෙලි නාට්‍ය කොටසක්. 2017 අවුරුද්දේදී තමයි ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සහෝදරයා විකාශය වුණේ. ඇත්තටම ඒ කාලය කියන්නේ අපේ රටේ ටෙලිවිෂනය තුල ටෙලි නාට්‍ය කලාවේ සැබෑම වූ වෙනස්ම රස කලාපයක් නිර්මාණය වුණු කාලයක්. ඉතින් ওই කාලෙදී තමයි ඔය සහෝදරයා කියන අපූර්ව ටෙලි නාට්‍යයක් විකාශය වුණේ. ඉතින් ටෙලි නාට්‍ය නිෂ්පාදනය කළේ ජයන්ත වැලිවිට උඩ සහයෝගය දැක්වුවා නිෂ්පාදන දායකත්වයෙන් අලිත් සමරරත්න. ඉතින් කවුද මේ ටෙලි නාට්‍යයේ නිර්මාණකරුවා? අධ්‍යක්ෂකවරයා. ඔහු තමයි නාමල් ජයසිංහ. ඇත්තටම විශේෂ වූ නිර්මාණකරුවෙක් අපේ රටේ සිටින නාමල් ජයසිංහ කියන්නේ වේදිකා නාට්‍ය ශාස්ත්‍රයෙන් කලා ශාස්ත්‍රයට පිවිසිලා වේදිකා නාට්‍ය නළුවෙක්, වේදිකා නාට්‍ය නිර්මාණකරුවෙක් විදිහට ඉන් අනතුරුව ටෙලි නාට්‍ය කලාව තුළ විශේෂ වූ ටෙලි නාට්‍ය කිහිපයකම තිර පිටපත් රචකයා. බොහිමියානුවා, අප්පච්චි, එතකොට රතු අහස, ජීවිතයට ඉඩ දෙන්න, අහසින් වැටුණා, තාරා, මේ කියන ටෙලි නාට්‍යවල තිර පිටපත් රචකයා තමයි මේ සුවිශේෂී වූ නාමල් ජයසිංහ. ඉතින් ඔහු තීරණයක් ගන්නවා, අභියෝගයක් විදිහට බාර ගන්නවා. ඔහු රචනා කරපු කතාවක් තිර පිටපත් රචනයක් ටෙලි නාට්‍යයක් ලෙස අධ්‍යක්ෂණය කරන්න. මේ පළමු අවස්ථාව තමයි මේ සහෝදරයා කියන්නේ. ඉතින් සහෝදරයා කිව්වහම මේ නම ඇසූ සැනින් ඒ කාලෙත් බොහෝ දෙනෙක් කතාබහට ලක් කළා. මේක ඇවිල්ලා මේ අපේ රටේ එක් දේශපාලන පැතිකඩක් අනිවාර්යයෙන්ම නියෝජනය කිරීමක්ද කියලා. මේ ටෙලි නාට්‍ය තුලින් නෑ, එහෙම නෙමෙයි. මේක සමස්ත ලාංකීය සමාජයේම ඒ සමාජය තුල කුණු ගඳ ගහන දේශපාලන වපසරිය සානිකුත් සමාජීය ගැටලු ඒ කාරණා පෙන්වා දුන් ටෙලි නාට්‍යයක්. අපේ මුළු සමාජෙම යමක් කමක් තියෙන නැති හැම එකම තමන් ගැන විතරක් හිතන ආදේශපාලනයක ගිලිලා. ඒක ව්‍යාධියක්. ඒ මොනවද බං මේක කියන්නේ? ඔය මට පල්ලයට එන්න කියලා කියන්නේ. ඒ මොකද? මේ මගේ කෙල්ල බං. හැමිනිනවා. කලින් කියන්නේ රහුත්තෝ. කරගන්න. ඇත්තටම මේ සහෝදරයා ටෙලි නාට්‍යයේ කතාවට ප්‍රමුඛ වෙන්නේ ඉතුරන් දෙදෙනෙක්. මේ යාළුවෝ දෙන්නා ගැන කතා කළොත් ඔවුන්ගේ ජීවිත අරන් බැලුවොත් පැහැදිලිව පෙනෙනවා ඔවුන්ගේ වෙනස්කම. එකිනෙකට වෙනස් වුන් පන්තිමය වශයෙන්, ආර්ථිකමය ලෙස, ඒ වගේම අධ්‍යාපනිකව. නමුත් ඔවුන් එක අරමුණක් වෙනුවෙන් අනිවාර්යයෙන්ම හදවතින්ම පෙනී සිටිනවා. ඒ වෙනුවෙන් කටයුතු කළා. ඉතින් මේ ටෙලි නාට්‍යයේ හරි විශේෂ රූප රාමු දකින්නට පුළුවන්. වර්ණ සංයෝජනයේ ඉහළ මට්ටමක තිබුණා. ධම්මික රත්නායක තමයි කැමරා අධ්‍යක්ෂකවරයා. ඔහුට අනගි සහායක් ලබා දීලා තිබුණා කුලරුවන් ගමගේ. ඉතින් සංගීත අධ්‍යක්ෂණය පිළිබඳවත්
නොකියාම බෑ. කවුද මේ ටෙලිනාට්‍යයේ සංගීත අධ්‍යක්ෂකවරයා? ඒ තමයි කසුන් කල්හාර. ඉතින් ලස්සන ආකර්ශනීය සංගීත ඛණ්ඩ දකින්නට ලැබුණා. ඉතින් මේ ටෙලිනාට්‍යයේ කාස්ට් එක අරන් බැලුවොත් විශිෂ්ටයින් රඟපෑවේ. ඔවුන් උපරිම සාධාරණයක් ඉටු කරලා තිබේ චරිතවලට. රොෂාන් රවීන්ද්‍ර, එතකොට තුමිදු දොඩන්තැන්න, කලනි දොඩන්තැන්න, චාන්දනී සෙනවිරත්න, ශේවිය කනිෂ්ක, ධර්මප්‍රිය ඩයස්, ආනන්ද කුමාරුන් නැහැ, දේව ඉදිරිසිංහ, චමිලා පීරිස්, මේ ආදී නළු නිළියන් රැසක්. ඉතින් මේ ටෙලිනාට්‍යයේ දැන් ඔය සහෝදරයා කියන නම අහපු සැනින් ඒ කාලෙත් මේ ටෙලිනාට්‍ය විකාශය වුණු සමයේත් 2017 අවුරුද්දේ වගේ බොහෝ දෙනෙක් කතා බහට ලක් කළා. මේක නම් ඉතින් ඇවිල්ලා අහවල් දේශපාලන යාන්ත්‍රණය වෙනුවෙන් කරපු නිර්මාණයක් කියලා. අධ්‍යක්ෂක නාමල් ජයසිංහම පැහැදිලිව කියනවා එහෙම නෙමෙයි. හරි. මේක ඇත්තටම දේශපාලන කතාවකටත් වඩා ලංකාවේ මුළු මහත් සමාජය පිළිබඳව කතා කරපු එකක්. ඉතින් නාමල් ජයසිංහ කියන්නේ කොහොමත් මම දකිනවා පැහැදිලිවම අපේ රටේ අද ඉන්න ඔබේ තිර පිටපත් රචනා දෙස බැලුවත් ඔය ටෙලිනාට්‍ය නිර්මාණයන් තුල ආදරය, ප්‍රේමය, විරහව, ඒ වගේම දේශපාලනය, සමාජ කාරණා පිළිබඳව තා විශිෂ්ට ලෙස තිර පිටපත් රචනාවේ යෙදුණු නිර්මාණකරුවෙක්. ඉතින් මේ කතාව තුලත් තියෙන්නේ ඔන්න ඔය කාරණාම තමයි. ආදරය, විරහව, ඒ වගේම දේශපාලනික සිදුවීම් තුල සිදුවුණු අසාධාරණකම්, සමාජ කාරණා, ඒ තුල සමාජයට වුණු හානිය, මේ සියල්ල. ඉතින් පැහැදිලිව කියන්නට ඕනේ මේ ටෙලිනාට්‍යයේ කතාව තුල කියන්නේ අතීත සිදුවීම් අපේ රටේ පැහැදිලිවම. ඒ තුලින් පාඩමක් ඉගෙනගෙන අනාගතයට කොහොමද පියමන් කරන්නේ? අනාගතයට පාඩමක් කියා දීමක් තමයි පැහැදිලිවම මේ ටෙලිනාට්‍ය තුල කතා කරන්නේ. ඉතින් YouTube අවකාශයේ තියෙනවා. නරඹල නැත්නම් අනිවාර්යයෙන්ම ගොස් බලන්න. බැලිය යුතුම වටිනා ටෙලි නිර්මාණයක් තමයි නාමල් ජයසිංහගේ සහෝදරයා කියන්නේ. මේ බිම අවුරුදු 20න් 20ට මරණ ඇරෙන්න මොනවද අපිට දුන්නේ? මේක කාගේ බිමක්ද? මේක අපේ රට නෙමෙයි මල්ලි. මේකට අයිතිකාරයෝ වගේක් ඉන්නවා. උන්ට බිලියෝන වුණාම මව් බිම, දේශ ප්‍රේමය, ජාති ආලය, රණ විරුවා කියලා අපිව අන්දවනවා.